වෙනම තුනක් කතා කරා. දැන් ඉල්ලුම තීරණය කරන සාධක. ඉල්ලුම තීරණය කරන සාධක කියන්නේ අපි දැන් කතා කරන් තියෙන ඉල්ලුම තීරණය කරන සාධක. තීරණය කරනවා කියන්නේ තීරණය කරනවා කියන්නේ යම් දෙයක් වෙනස් වෙන්න බලපාන. යම් කිසි දෙයකට බලපාන. හරිද? යම් කිසි දෙයකට බලපානවා කියන්නේ හිතන්න යම් කිසි දෙයක් අඩු හරි වැඩි වෙන්න හරි බලපාන. දැන් ඉල්ලුම අඩු හරි වැඩි වෙන්න බලපාන සාධක. ඒකයි ඉල්ලුම තීරණය කරන සාධක කියලා අපි සාකච්ඡා කරා. හරිද? පළවෙනි සාධකය තමයි සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන සලකා බලන සලකා බලන භාණ්ඩයේ මිල. ඒක අපි කැපිටල් P අකුරේ අපි ඒක පෙන්නනවා. අද ඉංග්‍රීසි වල කැපිටල් P අකුරෙන් පෙන්නන සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල කියන්නේ අපි ඉල්ලුම ගණනය කරන්නේ සහල් කියලා හිතන්නකො භාණ්ඩේ. සහල් වල මිලට තමයි සලකා බලන භාණ්ඩයේ මිල කියන්නේ. එහෙනම් සහල් වලට තමයි අපි සලකා බලන භාණ්ඩයේ මිල. හරිද? සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. ඒක ඔයාලට පැහැදිලි ඇති. ඊළඟට අපි කතා කරන්න ඕනේ පාරිභෝගික ආදායම. ඊළඟ තීරණය කරන සාධකය තමයි පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම. ඒක අපි කැපිටල් Y අකුරේ පෙන්නනවා. පාරිභෝගික ආදායම. හිතන්න ඔයාගේ මාසික ආදායම කියලා. ඔයාගේ ආදායම වැඩි වෙන මං කව දැන් ඔයාගේ ඉස්සලා අපි කතා කරේ ආදායම 1000යි. ඔයාගේ රුපියල් 1000යි තිබ්බා. අපි හිතමු ඔයාගේ ආදායම රුපියල් 1000යි. ඔයාගේ 1000 වැඩි වුණා නම් ඔයිට වඩා වැඩි වුණා නම් ඔයාගේ ඉල්ලුම වෙනස් වෙනවා. හරිද? අපි 1000ට තමයි ඉස්සෙල්ලා ඉල්ලුම ගණනය කරේ. ඔයාගේ ආදායම 1500ක් වුණා කියලා හිතන්නකො. ඔයාගේ ආදායම 1500ක් වුණා. එහෙනම් අර ඉස්සෙල්ලා තිබ්බ එක ඉල්ලුමම වෙනස් වෙනවනේ. ඉල්ලුම වැඩි වෙනවා. හරිද? ඉල්ලුම වැඩි වෙනවා කියලා හිතනවා. හිතන්න ඔයාගේ ආදායම රුපියල් 500ක් දක්වා අඩු වුණා කියලා. එහෙනම් ඉල්ලුම කලින්ට වඩා අඩු වෙනවා. එතකොට ඉල්ලුම වෙනස් වෙනවා. හරිද? ඉල්ලුම වෙනස් වෙන්න බලපාන තව සාධකයක් තමයි පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම. ඊළඟ කාරණය තමයි පාරිභෝගික අභිරුචිය. තුන්වෙනි සාධකය පාරිභෝගික අභිරුචිය. පාරිභෝගික අභිරුචිය. පාරිභෝගික අභිරුචිය. ඒක අපි කැපිටල් T අකුරෙන් තමයි පෙන්නන්නේ. කැපිටල් T අකුර. පාරිභෝගික අභිරුචිය. පාරිභෝගික අභිරුචිය. පාරිභෝගික අභිරුචිය කියන්නේ කැමැත්ත. ඔයාට යම් භාණ්ඩයක් පරිභෝජනයට කැමැත්ත ආශාව වැඩි නම් ඒ භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා කියලා උපකල්පනය කරනවා. ඔයාට යම්කිසි භාණ්ඩයක් පරිභෝජනයේ කිරීමට වෙච්ච ආසාවක් නැත්නම් ඒ භාණ්ඩයේ ඉල්ලුම ඔයා අඩු කරනවා. ඒ හින්දා පාරිභෝගික අභිරුචිය ඉල්ලුමට බලපාන සාධකයක් කියලා අපි සැලකනවා. ඊළඟ සාධකය තමයි සම්බන්ධිත භාණ්ඩවල මිල ගන්න. සම්බන්ධිත භාණ්ඩවල මිල ගන්න. ඒක අපි PN කියලා පෙන්නනවා. කැපිටල් P අකුරයි සිම්පල් N අකුරුයි සම්බන්ධිත භාණ්ඩවල මිල ගන්න. සම්බන්ධිත භාණ්ඩ කියන්නේ මොනවද? දැන් අපි හිතමුකෝ අපි සලකා බලන භාණ්ඩයේ මිල සහ හරි. සහල් වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන මොනවද තියෙන්නේ? සම්බන්ධිත භාණ්ඩ කියන්නේ අන්න එහෙම. සම්බන්ධිත භාණ්ඩ කියලා කතා කරද්දී භාණ්ඩ වර්ග දෙකක් කතා කරනවා. ආදේශන භාණ්ඩ අනික් එක තමයි අනුපූරක භාණ්ඩ. දැන් මේ ආදේශන භාණ්ඩ කියන්නේ සහල් වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් වෙනත් දේවල්. හරිද? ඔයා හිතන්න සහල් වෙනුවට පරිභෝජනය කරන්න පුළුවන් අපිට පාන් කන්න පුළුවන්. පාන් වල මිල වෙනවා. ආදේශන භාණ්ඩයේ මිල කියන්නේ පාන් වල මිල. පාන් වල මිල ගොඩාක් වැඩි වෙනවා.
අපි ඇත්තටම අද මොකනවද කන්නේ? පැඩියක් කන්නේ බස්නේ ගෙදර ගේන්නේ. දැන් හිතන්න පාන් ගෙඩියක් 500යි කියලා. අර 1/2 කිලෝ එකක් අපි හිතමු 250යි කියලා. ගෙදර අනිවාර්යෙන් කෑම හදන්නේ වැඩියක් එහෙනම් මේ ගෙදර බත්නේ උයන්නේ. හරිද? දැන් ඔයා හිතන්න ඕකෙම අනිත් පැත්ත වෙන. එතකොට සහල් වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. හරිද? දැන් ඕකෙම අනිත් පැත්ත එන්න පුළුවන් නේ. ඔයා හිතන්න පාන් ගෙඩියක් 100යි. 1/2 කිලෝ එකක් 150යි. එහෙනම් ගෙදර හිතන්න බෑ රැයට අපි අද පාන් කන්න පුළුවන් කියලා. ඒ පාන් ගෙඩියක් 100යි. එතකොට සහල් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා අපි අද මොනවද කන්නේ? අද පාන් කනවා. හරිද? සරලව හිතන්න ඕනේ අන්න ඔහොම. එතකොට ඒකත් හරි. ඊළඟට ආදේශන භාණ්ඩ කියන්නේ මොනවද කියලා දැන් ඔයා දන්න. යම් භාණ්ඩයක් කියන සලකා බලන භාණ්ඩ වෙනකොට පරිභෝජනය කරන්න පුළුවන් වෙන භාණ්ඩ මොනවද? අන්න ඒවා තමයි ආදේශන භාණ්ඩ. අනුපූරක භාණ්ඩ කියන්නේ ඕකේ අනිත් පැත්ත. හරිද? අනුපූරක භාණ්ඩ කියන්නේ අපි හිතන්න අපි ටෝච් එකක් ගත්තා කියලා. මෙහෙම ටෝච් එකක් තියෙනවා. හරිද? මේ ටෝච් එකට දාන බැටරිය අපි කඩෙන් ගන්න ඕනේ. වෙනම බැටරිය බැස්සම කඩෙන් ගන්න. හිතන්න ටෝච් එකේ වටිනාකම රුපියල් දැන් සලකා බලන භාණ්ඩය තමයි ටෝච් එක. හරිද? ටෝච් එක. සලකා බලන භාණ්ඩය ටෝච් එක කියලා හිතන්න. එහෙනම් මේ තියෙන බැටරිය සලකා බලන භාණ්ඩය අපි හිතමු 500යි කියලා. ටෝච් එක කඩේ 500. සලකා බලන භාණ්ඩය 500. දැන් මේ සහල්ම ගන්න ඕනේ නෑනේ. අපි දැන් මේක වෙනකොට අපි ටෝච් එක ගමු. සලකා බලන භාණ්ඩය ටෝච් එක. ඒකට දාන අනුපූරක භාණ්ඩය තමයි බැටරිය කියන්නේ. අනුපූරක භාණ්ඩය තුන මොකක්ද වෙන්නේ? බැටරිය. සලකා බලන භාණ්ඩය ටෝච් එක. ඒකට දාන බැටරිය තමයි අනුපූරක භාණ්ඩය. අනුපූරක භාණ්ඩයේ මිල ටෝච් එකට සාපේක්ෂව හිතන්න. අනුපූරක භාණ්ඩය මේක 2000ක් විතර වෙනවා. ටෝච් එක රුපියල් 500යි බැටරිය රුපියල් 2000ක් විතර වෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ? අපි මේ භාණ්ඩෙට තියෙන ඉල්ලුම අඩු කරනවා. හිතන්න ටෝච් එක රුපියල් 500යි නම් මේකට දාන බැටරිය රුපියල් 100යි 150යි රුපියල් 50යි කියලා හිතන්න. එහෙනම් මේ භාණ්ඩ ඉල්ලුම සලකා බලන භාණ්ඩය වැඩි වෙනවා. පේනවා? අනුපූරක භාණ්ඩය කියන්නේ ටෝච් එක පාවිච්චි කරන්න බෑ බැටරියක් නැතුව. බැටරිය තමයි අනුපූරක භාණ්ඩ. දැන් ෆෝන් එක වුණත් බැටරියක් සාමාන්‍යයෙන් තියෙනවනේ. බැටරිය නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න බෑ. ඒතකොට සලකා බලන භාණ්ඩයේ ටෝච් එක නම් බැටරිය අනුපූරක භාණ්ඩය වෙනවා. දැන් මෙන්න මේ දෙකේ එකතුවට තමයි අපි කියන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන අඩු වැඩි වීම මත ඉල්ලුම වෙනස් වෙනවා. හරිද? ඊළඟ කාරණය තමයි සම්බන්ධිත භාණ්ඩ